Hi guys, ඔයාලා දෙකතු වෙන්නේ Cafe Sin Colombo video series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලා එක්කන් යන්නේ නුගේගොඩ තියෙන Cafe Keku එකට. මේක මම ගොඩක් කල් ඉඳන් යන්න හිතන් හිටපු cafe එකක්. ඒත් අද තමයි මට යන්න පුළුවන් උනේ. මේක මේ වගේ unique විදියට exterior design එකක් කරලා තියෙනවා. එහෙනම් අපි දැන් cafe එක ඇතුළට ගිහිල්ලා බලමු cafe එක මොන වගේද කියලා. කැෆේ එක ඇතුළත් ලස්සන්ට ඉන්ටීරියර් ඩිසයින් එකක් කරලා තියෙනවා. හැබැයි සිටින් ස්පේස් නම් ටිකක් අඩුයි. ඒකට හේතුව තමයි පොඩි ඒරියා එකක තමයි මේ කැෆේ එක හදලා තියෙන්නේ. හැබැයි මේකේ අප්ස්ටේර්ස් ෆන්ක්ෂන්ස් වලට දෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒත් normally කැෆේ එකට එන අයට එතන ඩයිනින් ඒරියා එකක් නැහැ. කැරම් බෝඩ් එකකුත් තියෙනවා මෙතන. කැමති කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන් වගේ යාළුවොත් එක්ක, ෆැමිලි එකත් එක්ක, ඒ වගේම කපල් වලටත් මෙතන ගොඩක් හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙන ප්ලේස් එකක්. ඉතින් අපි ගිය වෙලාවෙත් අපි දැක්කා right to be parties, birthday parties වලට කට්ටිය කැෆේ ඒරියා එකෙත් සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මේ ප්ලේස් එක මම හිතනවා තවත් ලස්සන ඇති රැයට කෙකු කැෆේ එක උදේ 8 ඉඳලා රෑ 11 වෙනකන් සතිය දවස් 7 මැරලා තියෙනවා. එහෙනම් අපි දැන් බලමු කැෆේ එකේ මෙනු එක කොහොමද කියලා. මේ වීඩියෝ එකේ කැෆේ එකේ ෆුල් මෙනු එක මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම 10%ක සර්විස් චාර්ජ් එකකුත් ඇඩ් වෙනවා කියලා මෙනු එකේම දාලා තියෙනවා. ඔයාට කෙකු කැෆේ එකේ බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් වලටත් තියෙන ඩිෂස් ටික මේ මෙනු එකෙන් ඔයාට එතනට යන්නත් කලින්ම බලා ගන්න පුළුවන්. අපි දෙන්න අද ඕඩර් කරේ ක්‍රිස්පි චිකන් බර්ගර් එකයි මොන්ගෝලියන් චිකන් රයිස් එකයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වගේ ලොකු පෝෂන් දෙකක් තමයි අපිට ලැබුණේ. ඒ වගේම මම බෙවරේජස් වලට වෙනසකටත් එක්ක ප්‍රෝටීන් බූස්ටර් මැංගෝ එකක් try කරන්න ගත්තා. ඊළඟට තව අපි ගත්තේ නටෙලා ෂේක් එකක්. ඉතින් අපි දැන් බලමු මේකේ කෑම කොහොමද කියලා. ඉතින් මේකේ තියෙන රයිස් පෝෂන්ස් නම් දෙන්නෙට හොඳටම ඇති. මොන්ගෝලියන් රයිස් එක නම් හරිම රසට තිබුණා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා try කරලා බලන්න. බර්ගර් එකත් ඇත්තටම රසට තිබුණා. කියන කිසිම වරද්දක් නැහැ. මේකත් එක්ක චිප්ස් පොඩි පෝෂන් එකකුත් එනවා. ඒකෙන් නම් ටිකක් ඔයිලි ගතිය වැඩි. නට්ලා ෂේක් එකත් හොඳට තිබුණා. සුගර් නම් ටිකක් අඩුයි. මම මේ try කරන ප්‍රෝටීන් ෂේක් එක ගැන කිව්වොත් මේක නම් ජිම් ලවර්ස්ලාට සුපිරියටම මැච් වෙනවා. ඉතින් ඔයාටත් මේ කැෆේ එකට යන්න කලින් කැෆේ එක ගැන හොඳ අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ කැෆේ වීඩියෝස් ඔයා බලන්න කැමති නම් Place to Place YouTube channel එක subscribe කරලා තියාගන්න. අද අපි ගිහින් එන්නම්. Thanks for watching guys. I got nightmares in my head, I fear that the thoughts build up until I can't